අයිබෝන් අද මම ඔයාලත් එක්ක තවත් දිලිනාශකයක් ගැන කතා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඇක්‍රොබැට් ඩයිමෙතමොෆ් කියන දිලිනාශකය ගැන. මේ දිලිනාශකයේ ක්‍රියාකාරීත්වය වගේම මේ රසායනික සංයෝගවල ක්‍රියාකාරීත්වය කොහොමද ඒ වගේම නිර්දේශ කරලා තියෙන්නේ කොයි වගේද? ඉතින් මේ වගේ විස්තර ටිකක් කතා කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. ඉතින් මේ ඇක්‍රොබැට් කියන දිලිනාශකය ගැන කතා කරද්දී මේකේ ප්‍රධාන රසායනික සංයෝග දෙකක් තියෙනවා. එකක් මැන්කොසෙප් ඒ වගේම ඩයිමෙතමොෆ්. මැන්කොසෙප් 60ක් තියෙනවා. ඒ වගේම ඩයිමෙතමොෆ් 9ක් අඩංගු වෙනවා. මැන්කොසෙප් ගැන නම් ගොඩක් වීඩියෝස් වල කතා කරපු නිසා මම කෙටියෙන් පැහැදිලි කරනම් මැන්කොසෙප් වලින් මේකට ලැබෙන මේ දිලිනාශකයේ ක්‍රියාවලියට දක්වන දායකත්වය ගැන කතා කරොත් මැන්කොසෙප් කියන්නේ කන්ටැක්ට් ෆංගිසයිඩ් එකක්. එහෙම නැත්නම් ආරක්ෂිත දිලිනාශකයක්. ඒ කියන්නේ ශාකයකට යෙදුවට පස්සේ ශාක පත්‍රයක් එහෙම නැත්නම් ශාකයේ වායව කොටස් ආවරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ දිලීර බීජාණු ශාක අභ්‍යන්තරයට ඇතුළු වෙන්න කලින් විනාශ කරන එක. ඒ වගේම ආරක්ෂාවක් සපයනවා අලුත් දිලීර බීජාණු රෝගකාරක දිලීර මේ ශාකයේ ඇතුළට ඇතුළු වෙන එක වළක්වනවා. ඉතින් මේ විදිහට තමයි මැන්කොසෙප් වලින් මේකේ ආරක්ෂිත ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේ. ඊට පස්සේ ඩයිමෙතමොෆ් ගැන කතා කරොත් ඩයිමෙතමොෆ් කියලා කියන්නේ මේකේ 9ක් අඩංගු වෙනවා. ඒකෙන් සිස්ටමික් ෆංගිසයිඩ් එකක ගුණාංග තමයි තියෙන්නේ. ඒ කියන්නේ පද්ධතිමය දිලිනාශකයක අඩංගු ලක්ෂණ තමයි මේකේ තියෙන්නේ. ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝගයෙන් පුළුවන් ශාක අභ්‍යන්තරයට විනිවිද ගිහිල්ලා ශාක අභ්‍යන්තරයේ ඉන්න දිලීර බීජාණු විනාශ කරන්න. දැන්ටමත් රෝගකාරක දිලීර බීජාණු ඉන්නවා නම් විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කෙටියෙන් බැලුවොත් මේ FARC වර්ගීකරණය එක්ක මේ මැන්කොසෙප් වල කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා. මේකේ මොඩ් ඔෆ් ඇක්ෂන් එක ගත්තාම මල්ටිසයිට් ඇක්ටිවිටි විදියට තමයි තියෙන්නේ. කියන්නේ දිලීර බීජාණුවක විවිධ අවයව වලට විවිධ ඉන්ද්‍රික වලට විවිධ කොටස් වලට හානි කරන්න පුළුවන් බලපෑම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ ටාගට් සයිට් එක කෝඩ් එක ගත්තොත් මල්ටිසයිට් කන්ටැක්ට් ඇක්ටිවිටි විදියට තියෙන්නේ. ගෲප් නේම් එක ඩිතියෝ කාබමේට් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් බයොලොජිකල් ගෲප් එක ගත්තොත් ඩිතියෝ කාබමේට්ස් විදියටම අපිට බලා ගන්න පුළුවන්. ISO කොමන්ඩ් නේම් එක මැන්කොසෙප්. ඒ වගේම FARC ගෲප් කෝඩ් එක ගත්තාම M3 විදියට තමයි තියෙන්නේ. මේක මල්ටිසයිට් කන්ටැක්ට් ඇක්ටිවිටි නිසා මේක MSCA කියලාත් සමහරවිට අපිට ලේබල් වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි මැන්කොසෙප් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝගය කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ FARC වර්ගීකරණයට අනුව. ඉතින් මේ ඇක්‍රොබැට් ඩයිමෙතමොෆ් කියන දිලිනාශකයේ 9ක් අඩංගු වෙන්නේ ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝගය. මේකේ FARC වර්ගීකරණය ගත්තාම මේකේ මෝඩ් ඔෆ් ඇක්ෂන් එක ගත්තාම සෙල් වෝල් බයෝසින්තසිස් විදියට තියෙන. ඒ කියන්නේ සෛල බිත්තියේ ජෛව සංශ්ලේෂණයට තමයි බලපෑම් කරන්නේ. ටාගට් සයිට් එක කෝඩ් එක ගත්තාම H5 විදියට අපේ ටාගට් කෝඩ් එක බලා ගන්න පුළුවන්. සයිට් එක ගත්තාම සෙලියුලෝස් වලට තමයි බලපෑම් කරන්නේ මේ සෛල බිත්තියේ තියෙන. ඒ වගේම මේකේ ගෲප් නේම් එක ගත්තාම CAA ෆංගිසයිඩ් විදිහට අපිට බලා ගන්න පුළුවන්. CAA ෆංගිසයිඩ්ස් කියලා කියන්නේ කාබොක්සිලික් ඇසිඩ් ඇමයිඩ්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. කෙමිකල් බයොලොජිකල් ගෲප් එක ගත්තාම මේකේ කෙමිකල් බයොලොජිකල් ගෲප් එක ගත්තාම සිනමික් ඇසිඩ් ඇමයිඩ්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ISO කොමන්ඩ් නේම් එක ඩයිමෙතමොෆ්. ඒ වගේම FARC ගෲප් කෝඩ් එක 40 විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ FARC වර්ගීකරණය කරලා තියෙන්නේ මේ රසායනික සංයෝග දෙක. අපි මීට කලින් මැන්කොසෙප් ගැන කතා කරපු නිසා ඒකට වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝගයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඩයිමෙතමොෆ් කියලා කියන්නේ අපි කලින් කතා කරා වගේම මේකේ සිස්ටමික් ෆංගිසයිඩ් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ශාක පටක විනිවිද යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ශාක අභ්‍යන්තරයේ චලනය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රසායනික සංයෝගයට. ප්‍රධාන වශයෙන්ම දිලීර සෛලයක සෛල බිත්ති හැදෙන එක වළක්වන එක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. සෛල බිත්ති වර්ධනයට සෛල බිත්ති හැදෙන්න වැදගත් වෙන ජෛව සංශ්ලේෂණයට තමයි බලපෑම් කරන්නේ. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වය ගත්තාම දිලීර සෛලයක සෛල බිත්ති පටලේ එකලස් කිරීමට බාධා කරන. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම රෝගකාරකයේ ප්‍රජනන අවදීන් ඒ වගේම අනිත් දිලීර වලට සාපේක්ෂව පුළුල් වර්ණාවලියක් මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම දිලීර සෛලවල මේ ප්‍රතිරෝධීතාවය ගොඩනගනවට ප්‍රධාන වශයෙන්ම හොඳ උත්තරයක් විදිහට මේ ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝගය අපිට බලා ගන්න පුළුවන්. මේ දිලිනාශකයේ ඇක්‍රොබැට් ඩයිමෙතමොෆ් කියන දිලිනාශකය ගත්තාම මේ මැන්කොසෙප් ඩයිමෙතමොෆ් කියන රසායනික සංයෝග දෙකම අඩංගු වෙන හින්දා ශාකයට ආරක්ෂාවක් වගේම මේ දිලීර රෝගයකින් ආයෙත් සුව කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට අපි මේක නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයන් ඒ වගේම භෝගයන් ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම අර්ථාපල් තක්කාලි මේ වගේ පූර්වාංගමාරය පශ්චිමාංගමාරය කියන රෝග දෙකටම නිර්දේශ කරලා තියෙනවා. මිශ්‍ර ක්‍රිම අනුපාතය ගත්තාම
ජලය ලීටර් 16කට ග්‍රෑම් 80ක් විදිහට තමයි මිශ්‍ර කරන්න ඕන අනුපාතය නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ මාත්‍රාව ගත්තාම මුල් වර්ධන අවධිය නම් වගාවක් තියෙන්නේ හෙක්ටයාරයකට ග්‍රෑම් 1600ක් අක්කරයකට ග්‍රෑම් 640ක් විදිහට නිර්දේශ කරලා තිනවා. පසු වර්ධන අවධිය තියෙනවා නම් හෙක්ටයාරයකට ග්‍රෑම් 3200ක් අක්කරයකට ග්‍රෑම් 1280ක් විදිහට නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ගොඩක් දිලීරනාශක පූර්වාංගමාරයේ පශ්චිමාංගමාරයේ තිබුණත් මේ දිලීරනාශක විශේෂයෙන්ම මෙන්න මේ පූර්වාංගමාරයේ වගේම පශ්චිමාංගමාරයේ රෝග ඇති කරන දිලීර බීජාණු දිලීර විශේෂ විතරක් ඉලක්ක කරලා තියෙන හින්දා ඉහළ කාර්යක්ෂමතාවයක් ඒ වගේම මේ රෝගවලට විශේෂයෙන් බලපෑම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තවත් අපිට බලා ගන්න පුළුවන් මේක නිර්දේශ කරලා තියෙනවා ඇන්තූරියම් ඕකිඩ් කපුරු ඒ වගේම රෝස මේ වගේ විසිතුරු මල් වලට නිර්දේශ කරලා තියෙනවා. ඒකේ යටිපුස් රෝගයට තමයි ප්‍රධාන වශයෙන් නිර්දේශ කරලා තියෙන්නේ. මෙතනදී මිශ්‍ර කරන අනුපාතය ගත්තොත් ග්‍රෑම් 80ක් ජලය ලීටර් 16කට නිර්දේශ කරලා තියෙනවා. මාත්‍රාව ගත්තාම මුල් වර්ධන අවධිය නම් තියෙන්නේ ග්‍රෑම් 1600ක් හෙක්ටයාරයකට ග්‍රෑම් 640ක් අක්කරයකට. පසු වර්ධන අවධියන වගාව තියෙන්නේ ග්‍රෑම් 3000ක් හෙක්ටයාරයකට අක්කරයකට ග්‍රෑම් 1200ක් විදිහට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් අද මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ මේ ඩයිමෙතමොෆ් ඇක්‍රොබැට් ඩයිමෙතමොෆ් කියන දිලීරනාශකය. මේක විශේෂයෙන්ම මේ පූර්වාංගමාරය පශ්චිමාංගමාරය වගේ රෝගවලට ඉතාමත් හොඳ දිලීරනාශකයක්. ඒ වගේම විශේෂයෙන් නිර්දේශ කරලා තියෙන රෝග දෙකකට විතරයි. ඉතින් ඒ නිසා මේක ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මට අද ඔයාලත් එක්ක මේ දිලීරනාශකයත් කතා කරන්න උවමනාව තිබුණා. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.